ෆැමිලි ටීචිංස් අපේ channel එකට මල්ලි කෙනෙක් කමෙන්ට් කරලා තිබ්බා කට්ලට් හදන හැටි කියලා දෙන්න කියලා. කට්ලට් ටික හදාගන්න අපේ අම්මා මෙතනදී ලොකු අලගෙඩි දෙකක් තම්බලා මේ විදිහට පොඩි කරගන්නවා. ඊළඟට ලොකු සාඩින් ටින් එකක් අරගෙන මාළු වල කටු හැම ඉවත් කරලා මේ විදිහට ඒකත් පොඩි කරගන්නවා. දැන් පෑන් එකට තෙල් ටිකක් දාලා සුදු ලුණු ටික බැදගන්න. ඊළඟට කරදමුංගු, කරාබුනටි, කුරුඳු මේ ටිකත් එකතු කරගන්න. දැන් කපාගත්තු කරපිංචා, රම්පේ එකතු කරගන්න. මේ වෙලාවෙම කපාගත්තු මිරිස්, ලුණු ටිකත් එකතු කරලා රස අනුව ලුණු කුඩ ටිකකුත් දාගන්න. ඊළඟට තියෙන්නේ ඔයාලට සැර කන්න පුළුවන් ප්‍රමාණයට මිරිස් ටිකක් එකතු කරගන්න. ඒත් එක්කම කහ කුඩු ටිකක්, තුනපා ටිකකුත් දාලා ඔක්කොම ටික කලවම් කරගන්න. මේ මිශ්‍රණයට දැන් සාඩින් ටිකක් දාගන්න. අන්තිමට තියෙන්නේ අල ටිකයි ගම්බිරිස් කුඩු ටිකකුයි දාගන්න. දැන් අපි මේ හදාගත්තු මිශ්‍රණයට දාපු කුරුඳු පොතු, කරාබු නැටි මේ ටික ඉවත් කරගන්න ඕනේ. දැන් ඉතින් තියෙන්නේ තමන්ට අවශ්‍ය ප්‍රමාණයට මේ මිශ්‍රණයෙන් කට්ලට් බෝල ටික හදාගන්න තමයි. දැන් පාන් පිටි හැඳි එකකට ලුණු චුට්ටකුත් දාලා වතුර ටික ටික දාලා බැටර් එක මේ වගේ වෙනකන් හදාගන්න. දැන් අපි හදාගත්තු කට්ලට් බෝල ටික මේ බැටර් එකේ දාලා ඊළඟට බිස්කට් කුඩු වල තවර ගන්නයි තියෙන්නේ. මේ විදිහට කෝට් කරගත්තට පස්සේ ආයෙත් පාරක් බැටර් එකේ දාලා කට්ලට් බෝල ටික කෝට් කරගන්න ඕනේ. දැන් ඉතින් තියෙන්නේ තේ චාත්තියට දාලා බැදගන්න. බලන්නකෝ අපි හදාගත්තු කට්ලට් වල ලස්සන. අමතක නොකර අපේ channel එක subscribe කරලා යාළුවන්ටත් බලන්න share කරන්න.